මෙන්න මේ දැන් ලැබුණු පුවතක්. ටෙලිවල රඟපෑමෙන් දැන් සමුගෙන සිටින හිටපු නිලියක් වන ඍතු ආකර්ෂාට රුපියල් 2,40,000ක් මර්වින් සිල්වා විසින් ලබා දී ඇති බවට YouTube නාලිකා රසක් විසින් ඇයගේ චරිතයට හානි වන ලෙස මුදාහරණ ලද පුවත බොරුවක් බවත් එම සෑම YouTube නාලිකාවටම එරෙහිව නඩු පවරන බවත් ඍතු ආකර්ෂා පවසයි. මර්වින් සිල්වාව ඇය පුද්ගලිකව අඳුරන්නේ නැති බවත් එක්පතාවක් විතරක් ඇය මර්වින් සිල්වාව හමු වී ඇති බවත් ඔහුගේ දුවගේ දූලාත් ඇයට වඩා වැඩිමහල් කාන්තාවන් බවත් ඍතු ආකර්ෂා පවසයි. සුදත්ත තිලකසිරි හදිසියෙම මර්වින් සිල්වාට ඇමතුමක් දීමෙන් මර්වින් සිල්වා ඇති වී තිබූ පසුබිම මත දැන් ඊටම මානසිකව අවුල් වී සිටින බැවින් ඔව් මම ඍතුවට සල්ලි දුන්නා යයි මර්වින් සිල්වාට වැරදීමකින් කියුණාද එතුමා එසේ කීවේ ඇයිද කියා තමා නොදන්නා බවත් ඍතු ආකර්ෂා වැඩිදුරටත් පවසයි. මේ ගැන ඍතුගේ නීතිවේදියා මර්වින් සිල්වාගේ නීතිවේදියා හමු වී කතා බහ කළ බවද ඍතු පවසයි. තවද මේ ගැන ඇය වහාම මර්වින් සිල්වා මහතාගෙන් විමසන ලද බවත් ඍතු පවසයි. ඍතුට වයස ගැටලුවක් නැහැ. සල්ලි තියෙන ඕනම එකකට අල්ලනවා වෙනි. ඊටම පහත් අපහාසයන් රැසක් සිදු කරන ලද සියලුම YouTube කරුවන්ට ඍතුගේ නීතිවේදියා දැන් නඩු පවරමින් සිටී. YouTube පාතිමා නැමැති මුස්ලිම් කාන්තාව ඍතු ආකර්ෂා නඩු පවරන බව දැනුම් දීමෙන් පසු වහාම වෙනස් වීඩියෝවකින් ඍතු පව්වියයි දමා වහාම පවසා ඇති. නමුත් ඇයට අපහාස කරන ලද සියලුම YouTube කරුවන්ට මම අනිවා නඩු පවරනවා. ඒ වගේම තවක් දෙයක් මෙහිදී කියන්නම ඕන. මම DFCC බැංකුව එක කිසිම ගනුදෙනුවක් කිසිදාක සිදු කර නැහැ කියාද ඍතු ආකර්ෂා පවසා තිබේ. මේ සිදුවීම නිසා හිටපු ටෙලිනිලියක් වන ඍතු ආකර්ෂා ඊටමත්ම දැඩි ලෙස මානසිකව වැටී සිටින බවත් හිටපු ටෙලිනිලි ඍතු ආකර්ෂා පවසයි.